දැන් බයයි දැන් කෑට හම්සදත් යනවා දැන් වෙලා ඇත්තටම 11:45 වගේ ඇති. උටි ඒ රතු පාටට Hi යාළුවනේ අද අපි මේ කරන්න යන්නේ ඇත්තම ගොස් අద్భుත වැඩක් හරි අපි මෙහෙම කරලත් නෑ මේ ඇත්තටම බයයි දැන් කෑට හම්සදත් යනවා දැන් වෙලා ඇත්තටම 11:45 වගේ ඇති මේ දැන් අපේ ගෙවන්නට පල්ලේ තියෙනවා මේ ඒ කියන්නේ කවුරුත් ජීවත් වෙන්නේ නැති ගෙදරක් හරිද පාළු ගෙදරක් ඒකට දැන් අපි තුන් දෙනා මේ යන්න හදන්නේ හරිද අම්මගෙන් බොහොම අමාරුවෙන් අපි අවසර ගත්තා දැන් මේ යන්න තමයි හදන්නේ අපි එහෙනම් යන් ගිහින් බලමු ඊට පස්සේ වත් කරගෙන යන්නේ තරක් අතේ තියෙන හින්දා එච්චර පේන්න නැති වල ලාවට පේනවද ඒතර අපි ඉතින් ඇතුළට ගිහින් බලමු ඔයා යන්නකෝ ඉස්සරලා ඉතින් පේනව නේද ඇඩක් තියෙනවා මේසයක් තියෙනවා ඔයාලට එච්චර පේන්නේ නැති වෙයි මොකක්ද සද්දේ මගේ පස්සෙන් එන්න තනියම යන්න එපා මින් බලගෙන යනවා බය වෙන්න එපා එන්න මේ යාලේ කාගේ හරි ගෙදරක් දුක වේද ඔයාලට පේනවද ඉතින් අපි චාලි කරන්න තමයි හදන්නේ සාරේට වෙලා ඇති දැන් 11:48ට වගේ ඇති දැන් ඉතින් මේ තියෙන්නේ යාළුවා කුස්සිය ඔයාලට පැහැදිලිව පේනවද දන්නේ නැති අපි ඉටිපන්දම් දෙකක් විතරයි අරන් යන්නේ ටෝච් එකේ බැටරි බහලා තියෙන්නේ ඒක charge කරන්න බැරි වුණානේ. ඔයාලට පේනවද දන්නේ මේ හැමතැනම කෝප් එහෙම දාලා මේ එකකුත් තියෙනවා. දැන් මේක පාවිච්චි කරන්න නැති ගෙදරක්. අපි අර මේ පාරම ගෙදර කාමරය ඇස්සට ආවා. ඒද්දි මේ පාරන අලමාරියක් තිබ්බා. දැන් එතන පල්ලෙන් අපි බිත්තර තියලා මේ ඉතින් එක්ස්පෙරිමන්ට් එක කරන්න තමයි හදන්නේ. දැන් ආයි බලමු බිත්තර තියලා ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මේ කන්නඩිය මේ පරණ කාලේ කන්නඩියක්. ඉතින් දැන් අන්න බිත්තරේ අපි මේ මෙතනින් තියලා යමු. ඊට පස්සේ තව ටිකකින් අපි මේ එක්ස්පෙරිමන්ට් එක කරද්දී අපි බලමු බිත්තරේට මොකද වෙලා තියෙන්නේ කියලා. චාලි ඔයා මෙතන ඉන්නවද? දැන් අපිට ආයෙ ෂුගර් නැති වෙන්න අපි හොයනවා. චාලි ඔයා මෙතන ඉන්නවද? අර බිත්තරේ මට මොකද උනේ දන්නේ අපි ගිහින් බලමු. යම්. දැන් බිත්තරේ බලන්න. අපි අතේ දැනට තියෙන්නේ ඉතිබන්දන් එකයි. අනිත් එක ඉවරුණා. මේ බිත්තරේ ඔනේ ඔයාලට පේනවද? බිත්තරේට වෙලා තියෙන දේ. බිත්තරේ පුපුරලා.
එතකොට තියලා අනේ තෝරනවා ඉන්න බෑ යාළුවනේ ඔයාලට පේනවද? දැන් අපේ අම්මත් කෝල් කරා ගෙදර එන්නේ නැද්ද කියලා. දැන් අපි යන්න තමයි හදන්නේ. ඔක්කොම පරීක්ෂණ ටික කරලා ඉවරයි. තව නම් මෙතන ඉන්න බෑ. අපිට ගොඩක් මොක්කුණා මේ මෙතන හොල්මන් තියෙන තැනක් කියලා. මේ අක්කා වගේ පිටිපස්සේ දුපාටට කොහොමද ඉන්නවා?